ආදරෙන් පිළිගන්නවා හෝම් ටෙලිවිෂන් සිංහල YouTube channel එකට. අද ඒ බලන්න හදන්නේ The 100 season 7 එකේ 10 වෙනි එපිසෝඩ් එක. ගොඩ කාලයක් දාන්න බැරුව ගියා මගේ අසනීප තත්ත්වයක් නිසා. මම වැඩිපුර අවධානය දෙන්න හැදුවා හෝම් සිතමායකට. ඒකෙත් මට වීඩියෝස් දාගන්න බැරුව ගියා ගොඩ කාලයක් යනකම්. අපි යමු අද බලන්න. බලන්න අමතක නම් පරණ එපිසෝඩ් එකක් දෙකක් බලලා එන්න ඔලුවට වැඩේ දාගන්න. එහෙනම් යමු අද එපිසෝඩ් එක බලන්න. ෂිඩ්ඩෙඩ එයාගේ කට්ටියව මරලා දාලා අතනින් පැනලා යනවා. එයත් එක්ක එකඟ වුණ කට්ටියත් එක්ක එයාට යටහත් පාතුන කට්ටියත් එක්ක. දැන් කට්ටිය මරලා දාපු තැන තුවාල වෙච්ච කට්ටියත් ඉන්නවා. ඒගොල්ලන්ට උදව් කරනවා අපේ කට්ටිය එකතු වෙලා. මෙලා ඉන්ද්‍ර හොයන්න උත්සාහ කරනවා ෂිඩ්ඩෙඩා කොහෙද කියලා. ඉන්ද්‍රටයි මර්ෆිටයි තේරෙනවා ෂිඩ්ඩෙඩා ගිහිල්ලා තියෙන්නේ අපේ පුංචි මැඩීව අල්ලගන්න කියලා. මොකද එයාට අභියෝගයක් වෙන්න ඉන්නේ මැඩී විතරයි. එයාත් රාජකීය උරුමය තියෙන නිසා එයාට කමාන්ඩර් වෙන්න පුළුවන් නිසා. මැඩි ඉන්නවා ඒගොල්ලන් ඉන්න තැනට වෙලා පිකාසෝට කැම දීදී මෙතෙන්ට එනවා ෂිඩ්ඩෙඩා. මැඩි මුලින්ම හිතන්නේ රසල් ඇවිල්ලා කියලා. හැබැයි පස්සේ යාට තේරෙනවා මේ ඉන්නේ ෂිඩ්ඩෙඩා කියලා එයාගේ ඇඟ ඇතුලේ. ෂිඩ්ඩෙඩා කියන්නේ උඹ දුර්වලෙක් වුණා කියලා මට උඹව මරලා දාන්න උනත් පුළුවන් කියලා දැන් මේ වෙලාවෙම. ඊට පස්සේ කියන්නේ මැඩි වල්ලගෙන උඹට මගේ ළඟ දන ගහලා මගේ පැත්තට එකඟ වෙන්න පුළුවන්. එතකොට මම උඹට ජීවත් වෙන්න දෙන්නම් කියලා. මැඩි දන ගහන්නේ නැහැ. හැබැයි කියනවා උඹයි උඹ ආදරය කරන ඔක්කොංගමයි මම මරලා දානවා කියලා. මේ හේතුව නිසා මැඩි දන ගහනවා ෂිඩ්ඩෙඩා ඉස්සරහා. ඊට පස්සේ මෙතනින් පිටත් වෙලා යනවා රසල්. එහෙම නැත්නම් රසල් ගෑන්ග ඇතුලේ ඉන්න ෂිඩ්ඩෙඩා. අනිත් පැත්තෙන් ක්ලාක්ට හිතා ගන්න බෑ යාගේ යාළුවෝ තුන්දෙනෙක් දැන් මේ කට්ටියගේ ඩිසයිපල්ස්ලාගේ පැත්තට එකතු වෙලා කියලා. ක්ලාක් කියනවා මේගොල්ලන් නිදහස් කරන්න කියලා. ලොක්කා කියන්නේ ඒගොල්ලෝ මගේ හිරකාරයෝ නෙමෙයි කියලා. ක්ලාක් කියනවා එහෙනම් මම කීයක දෙන්නම් මේගොල්ලොත් එක්ක අපිව සැන්ටම් වලට යන්න දොර අරලා දෙන්න කියලා. ලොක්කා කිව්වට පස්සේ එහෙම යන්න පුළුවන් කියලා අපේ කට්ටිය ගිහිල්ලා ආපහු එකතු වෙනවා ඩිසයිපල්ස්ලාත් එක්ක. ක්ලාක්ට හිතා ගන්න බෑ ඇයි ඒගොල්ලෝ එහෙම කරන්නේ කියලා. ක්ලාක් අහනවා මොනවද උඹ අපේ කට්ටියට කරේ කියලා. අනිත් ලොක්කා කියනවා මොකුත් නැහැ ඒගොල්ලෝ තෝරගත්තා කියලා. ඒගොල්ලෝ කැමති දේ. මිනිස්සුන්ගේ අන්තිම යුද්ධය. කොහමයි ක්ලාක් එකඟතාවයකට එන්න හදනවා ෂෙපර්ඩ් එක්ක. ෂෙපර්ඩ් එකඟ වෙනවා මොකද ෂෙපර්ඩ් ඕනේ ක්ලාක්ගෙන් කී එක ගන්න. ෂෙපර්ඩ් අයින් කළා දාලා ක්ලාක් ඇතුළු කණ්ඩායම සාකච්ඡා කරනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. කට්ටියට තේරෙන්නේ නැහැ ඇයි අර තුන් දෙනා අර විදිහට හැසිරෙන්නේ කියලා. ඔක්ටේවියා ඩියෝසා එකෝ ඇයි ඒ විදිහට හැසිරෙන්නේ ඇයි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා. එහෙම ක්ලාක් අහනවා කොහොමද මගේ ඔළුවේ ෆ්ලේම් එක තියෙනවා කියලා තාම මේගොල්ලෝ හිතන්නේ කියලා. ඒක අවුරුදු 100කට කලින් ඔළුවෙන් අයින් කරා ඒකත් තිබුණ එක දවසයි නේද කියලා. මේ වෙලාවේ කියන්නේ ඔක්ටේවියාගේ මනස බලද්දී ඔයාගේ ඔළුවේ කීයක තියෙනවා කියලා ඒගොල්ලෝ ලබා ගන්න කියලා M කැප්සියුල් එකෙන් ඒගොල්ලෝ අර මෙමරි එක චෙක් කරන එකෙන් ලොකු පැහැදිලි දෙයක් නැති නිසා තාමත් ඒගොල්ලෝ හිතන්නේ ක්ලාක්ගේ ඔළුවේ මේ කැප්සියුල් එක එහෙම නැත්නම් කීයක තියෙනවා කියලා මේගොල්ලෝ කියන ෆ්ලේම් එක. ඒ වගේම මේ වෙලාවේ මේගොල්ලෝ සාකච්ඡා වෙනවා එකොයි ඔක්ටේවියයි ඩියෝසයි දන්නවා යාගේ ඔළුවේ අර කීයක නැහැ කියලා. හැබැයි ඒගොල්ලෝ මේගොල්ලන්ට කියලා නැහැ කියන්නේ ඒගොල්ලෝ රංගපානවා වෙන්න පුළුවන් කියලා මේගොල්ලන්ගේ පැත්තේ ඉන්න කෙනෙක් විදිහට. ඒ වගේම ක්ලාක් කියනවා කට්ටියක් මෙතනින් අපි යනවා කියලා අනිත් පැත්තට බලන්න. ඒ වගේම ක්ලාක් කියනවා මේ පෘථිවියේ ඉන්න භයානකම කාන්තාව තුන් දෙනා එකතු වෙලා මේගොල්ලන්ගේ පැත්තේ ඉන්නේ. මේගොල්ලන්ට මොනා කරන්නද කියලා අපි හොයා ගන්න ඕනි කියලා. අපි දන්නවා භයානකම කාන්තාව තුන් දෙනා ඔක්ටේවියා ඩියෝසා එකෝ. පස්සේ අපිට පේනවා එක වෙනවා ආරක්ෂිකාවක් එක්ක හොප් හම්බෙන්න හොප් එයාගේ පැත්තට නම්ම ගන්න. කොහමරි හොප් සටන් කරන්න හදද්දී මේ ආරක්ෂිකාවට එකෝ වනිනවා උලකින් එකෝ මේගොල්ලන්ගේ පැත්තේ විදිහට රඟපානවා. එකෝ කියනවා මේ කට්ටිය කියන එක එක විකාර විශ්වාස කරලා මම මේගොල්ලන්ගේ පැත්තට යයි කියලා ඔයා හිතුවද කියලා. ඒකම එකෝ කියන්නේ මේකෙන් ඔක්කාංගම මරලා දානවා කියලා. එකෝ කියන හොප්ට මේ ආරක්ෂිකාව ගැඳුම් ඇඳන් මෙතනින් පිටත් වෙන්න කියලා. පැයක් ඇතුළත පිටත් වෙන්න කියලා තමයි කියන්නේ මම මේගොල්ලන්ට වැඩක් දෙන්න යන්නේ කියලා. මෙතනින් ඔක්කාංගම අපේ යාළුවෝ ටික අරගෙන එළියට යන්න කියලා කියනවා. පැයක් ඇතුළත ගියේ නැත්නම් ඔක්කොන්ට මැරෙන්න වෙනවා කියලා. එකෝ කියන්නේ අනිත් අයට කිව්වොත් මට මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ. මම ඒකයි ඔයාට කිව්වේ ගිහිල්ලා පැයක් ඇතුළත අනිත් කට්ටිය වරන් යන්න කියලා. අනිත් පැත්තෙන් සැන්ටම් වල මර්ෆි එනවා මැඩිව හොයාගෙන. කට්ටිය හැමතැනම හොයලා බලද්දි මැඩි කාමරේට වෙලා අඬන් ඉන්නවා. මැඩි බය වෙලා ඉන්නේ. මර්ෆි ගිහිල්ලා මැඩිව සංසුන් කරනවා. මැඩි කියන්නේ යා මෙහෙට ඇවිල්ලා කියලා. මැඩිට කතා කරද්දි අනිත් පැත්තෙන් ස්පීකර් එකකින් මේගොල්ලන්ට ශබ්දය ඇහෙනවා. ෂිඩ්ඩෙඩා ගිහිල්ලා ඔක්කොන්ටම කතා කරනවා. ඉන්ද්‍ර ගිහිල්ලා ට්‍රික්‍රෝ එකේ කට්ටියට කියනවා එයා කියන දේ කරන්න කියලා. ඒ වගේම එයා කියනවා මැඩිව ආරක්ෂා කරගන්න කියලා මර්ෆිටයි ඉමෝරිටයි. ඒ වගේම අනිත් පැත්තෙන් ෂෙපර්ඩ් කියනවා මෙතන යාව බලාගෙන ඉන්න කට්ටියට මගේ දුවගේ භාෂාව තාම තියෙනවා නම් එයා ගොඩක් වැදගත් කෙනෙක් වෙන්න ඇති කියලා. ගේබ්‍රියල් අහනවා ඔබ කොහොමද මෙච්චර කාලයක් ජීවත් වුනේ කියලා. කොහොම හරි ෂෙපර්ඩ් උත්සාහ කරනවා ගේබ්‍රියල්ට කතා කරන්න ඔයත් මං වගේ කෙනෙක් නේද කියලා. ඒ දවස්වල ඔයාටත් මිනිස්සු ගෞරවය කරා නේද කියලා. මෙලා ගේබ්‍රියල් අහනවා ෂෙපර්ඩ්ගෙන් ඔයා මොනවද මේ අලුත් ලෝකෙ ඉගෙන ගත්තේ කියලා. ෂෙපර්ඩ් කියනවා අපි මෙහෙට ආවට පස්සේ අපි මේ ලොග්ස් හොයාගත්තා කියලා. මේ හිටපු බාඩෝනියන්ස්ලා කියලා කට්ටියගෙන් ඉතුරු වෙලා තිබ්බ. ඒ වගේම අපි කොහොම හරි මේවා හොයාගත්තා කියලා කියනවා මොනවද මේගොල්ලන්ගේ භාෂාවේ කියලා තියෙන්නේ කියලා. ඒක තියෙන විදිහට වෙනත්ම විදිහකට මිනිසුන්ට පරිවර්තනය වෙන්න පුළුවන් කියනවා වගේ අදහසක් තමයි කියන්නේ. ගේබ්‍රියල් අහනවා මීට අවශ්‍ය කෝඩ් එක බාඩියුරෙන්ස්ලා රෙකෝඩ් කරලා තිබුණ නැද්ද කියලා. ෂෙපර්ඩ් කියන්නේ නැහැ කියලා. ෂෙපර්ඩ් අවශ්‍ය මේගොල්ලෝ මේ ගියයි කියන අලුත් තත්වයට යන්න මේ අමුතු තත්වයටපත් වෙන්න දුකක් වේදනාවක් කනගාටුවක් නැති මේ කියන තත්වයටපත් වෙන්න. ඊට පස්සේ නයිලා කියනවා එහෙනම් ඔයාට ක්ලාක්ව අවශ්‍ය ඒකට නේද කියලා. ෂෙපර්ඩ් කියන්නේ ඔව් AI එක දන්නවා කියලා මේකට අවශ්‍ය කෝඩ් එක. මේක දැම්මට පස්සේ අන්තිම යුද්ධය පටන් ගන්නවා කියලා කියනවා. මේ වෙලාවේ මේකට කතා කරද්දි
කියනවා අපි යන්න ඕන ලොකු ලෙවල් එකකට උසස් තත්වයකට අපි කොහොමද යන්නේ කියලා මිනිසුන්ට තියෙන බේසික්ම තත්වයක් එක්ක කියන්නේ යුද්ධයත් එක්ක. මේ කියන විදිහට වයලන්ස් වලින් මේකට උත්තරයක් හොයන්න බෑ කියලා කියනවා. ෂෙපර්ඩ් කියන්නේ මේක තමයි වයලන්ස් එකේ අවසානය අන්තිම යුද්ධය කියලා. ෂෙපර්ඩ් කියන්නේ ඕගොල්ලෝ මාව විශ්වාස කරන්නේ නැත්නම් ඕගොල්ලෝ මේක පරීක්ෂා කරලා කියවලා කරලා තේරුම් ගන්න කියලා. මේ වෙලාවේ ෂෙපර්ඩ් පිටත් වෙලා යනවා මට බඩගිනි මට දවල් කෑම ගන්න ඕනේ කියලා. ඒ වගේම ගේබ්‍රියල් යනවා තුවක්කුවක් අරන් මං යාව කෑම කෑවට පස්සේ අරන් එන්නම් කියලා. මේ අතරතුර ඔක්ටේවියායි ඩියෝසයි කතා කරගෙන ඉන්නවා කො මොකක්ද කරන්න හදන්නේ කියලා. මේ අතරතුර මෙතෙන්ට ක්ලාක් රේවන් කට්ටිය එනවා මොකද මේගොල්ලෝ මෙහෙම කරේ කියලා දැනගන්න. කොහමද කට්ටිය එකතු වෙලා කතා කරනවා දැන් මේගොල්ලෝ රංගපෑම කියලා මේගොල්ලෝ දන්නවා. එලා මෙතෙන්ට හොප් දුවගෙන එනවා. මේගොල්ලෝ තුවක්කුව දික් කරපු ගමන් ඩියෝසා කියනවා මේ වෙන කවුරුත් නෙමෙයි මගේ දුව හොප් කියලා. ඩියෝස් හඳුන්ලා දුන්නට පස්සේ අහනවා ඔයා කොහොමද එළියට ආවේ කියලා. හොප් කියන්නේ දැන් එකට වෙලාවක් නැහැ අපි ඉක්මනට බාඩෝ වලින් පිටත් වෙන්න ඕනි කියලා. මේ යන අතරතුර රේවන් අහනවා කෝ එකෝ කියලා. එයා ඉක්මනට එයි කියලා කිව්වහම ඩියෝස් අහනවා එකෝ මොකද්ද කරන්න ගියේ කියලා. ඊට තේරෙනවා බෙලම වෙනුවෙන් මේගොල්ලන්ගෙන් පලි ගන්න හදන්නේ කියලා එකෝ. එකෝ කියන්නේ අපිට තව විනාඩි 45ක් තියෙනවා කියලා විතරයි මම දන්නේ කියලා මේ ග්‍රහලෝකයෙන් පිටත් වෙන්න. මොකක්ද වෙන්නේ කියලා අහනවා මිලා ඊට පස්සේ හොප් කියන්නේ මම දන්නේ නැහැ කියලා. හොප් කියනවා ඔයා මොන හරි කරන්න හදනවා ඒ දේ මට කිව්වේ නැහැ අපි ආව නවත්තයි කියලා හිතලා කියලා. ලෙවිට්ගේ උදව් ඕනි කියලා කිව්වහම ඔක්ටේවියාට තේරෙනවා ලෙවිට් මොන හරි කරලත් දන්නේ නැහැ කියලා එකෝ. ඔක්ටේවියා යනවා ලෙවිට්ව හොයන්න. මුගෙන් අහනවා යන අතරතුර අම්මා ඇයි ඔයා මේක කරන්න යාට යන්න ඉඩ දුන්නේ කියලා. හොප් කියන්නේ මේගොල්ලෝ මගෙන් හැමදේම ගත්තා කියලා. මගේ ළමා කාලේ මගේ අම්මා ඔක්කොම මට නැති කරා කියලා. ඩියෝසා කියන්නේ අහිංසක මිනිස්සු ඒ නිසා මරන්න හොඳ නැහැ කියලා මේ ලෝකේ අහිංසක මිනිස්සුත් ඉන්නවා කියලා. ඩියෝසා කියනවා මම මේ කාලේ කළ දේම ඔයත් කරන්න එපා කියලා හොප්ට. හොප් කියන්නේ මේ ලෝකේ අහිංසක මිනිස්සු නැහැ කියලා. අනිත් පැත්තේ මැඩි ගිහලා බලනවා මැරෙලා ඉන්න මිනිස්සු දිහා සහ දුකෙන් ඉන්න ළමයින් ඔයා සනසන්න උත්සාහ කරනවා. ඉමෝරි මර්ෆි කතා කරන්නේ කොහොම හරි දැන් ෂිඩ්ඩෙරා මේගොල්ලන්ගේ පාලනය ගනී කියලා මොකද ගෝත්‍රවල කට්ටිය ඔක්කොම ෂිඩ්ඩෙරාට එකඟ නිසා. ඒ වගේම මර්ෆි කියනවා මේගොල්ලෝ අපිට වෛර කරනවා කියලා මේ මැරිච්ච මිනිස්සුන්ගේ නෑදෑයෝ කට්ටිය. ඉමෝරි කියනවා අපි මේගොල්ලන්ට උදව් කරන්න ඕනේ කියලා. ෂෙපර්ඩ් ගිහලා වාඩි වෙලා කෑම කනවා ගේබ්‍රියලුත් ලැබිලා මෙතනින් වාඩි වෙනවා. එතෙන් ඒගොල්ලන්ගේ අතීතය කතා කරනවා පෘථිවියේ ජීවත් වෙන කාලේ ඒගොල්ලෝ කාපු බීපු කෑම ගැන. කතා වෙන විදිහට ෂෙපර්ඩ් හිතාගෙන ඉන්නේ එයා දෙවි කෙනෙක් කියලා නෙමෙයි. එයාව තෝරගෙන තියනවා කියලා විශේෂ අරමුණක් වෙනුවෙන්. ඒ ගැන අපි කතා කරමු කියලා කියනවා අපි අවසාන යුද්ධය දින්නට පස්සේ. ගේබ්‍රියල්ට කියනවා අපි යුද්ධය පරදින්නේ නැහැ කියලා. මිනිස් වර්ගයා වෙනුවෙන්මද කියලා අහපුවාම ෂෙපර්ඩ් කියන්නේ ඔව් කියලා. ඔයා මට ස්තුති කරයි කියලා කියනවා මම ඔයාව බේරගත්තට පස්සේ. ආදරය කරුණාව පවුල මේ හැමදේම අතහැරලා ඔයාට එකතු වෙන්න ඕනේද කියලා අහනවා ගේබ්‍රියල් මේ විදියට මිනිස්සුන්ගේ යුද්ධය දිනන්න. අපේ DNA වල තමයි අපේ මේ හැඟීම් හැමදේම තියෙන්නේ. ඒක නැතුව අපි මොකටද සටන් කරන්න කියලා අහනවා. මේ වෙලාව ෂෙපර්ඩ් අහනවා ડોක්ටර් ගේබ්‍රියල් ඔයා මොන හරි ආදරය වෙනුවෙන් කරලා තියෙනවද කියලා ඔයාගේ ජීවිතේ විඳවන දෙයක්. ඒ කියන්නේ ඔයා රිග්‍රෙට් කරන දෙයක්. ඒ වෙලාව ගේබ්‍රියල් ලියන විදිහ ෂෙපර්ඩ් කියන්නේ ඒක මං ඔව් කියලා උත්තරේ බාර ගන්නම් කියලා. හරිනම් අපි හැමෝම මේ දේවල් කරලා තියෙනවා කියලා ෂෙපර්ඩ් කියනවා. අපි අපේ පවුල් වෙනුවෙන් අපේ රටවල් වෙනුවෙන් සටන් කරලා තියෙනවා කියලා කියනවා. අපි හැමදේම කරනවා කියලා කියනවා අපේ පැත්ත සර්වයිව් වෙන්න, අපේ කණ්ඩායම ජීවත් වෙන්න. ඒ වගේම අපි ආදරය කරන කෙනෙක් වෙනුවෙන් අපි ඕනෑම දෙයක් කරනවා කියලා කියනවා. අපි ආදරය කරන දේවල් ආරක්ෂා කරගන්න. හැබැයි එහෙම ආරක්ෂා කරගත්තු දෙයක් ඔයාව රැවට්ටුවොත් ඔයාට දැනෙන වේදනාව ඔයා දන්නවද කියලා අහනවා. ඒක තමයි ලෝකේ ලොකුම වේදනාව කියලා කියනවා. ඒ වගේම ඒ වේදනාව ඒ වගේ දේවල් අපි මේ යන්න හදන දිහා නැහැ කියලා තමයි ෂෙපර්ඩ් කියන්නේ ගේබ්‍රියල්ට. ෂෙපර්ඩ් මේ වෙලාවේ කියන්නේ ගේබ්‍රියල්ට ඊළඟට එන දේ දිහා බලාගෙන ඉන්න අපි අලුත් දෙයක් ඉගෙන ගන්න දැනගන්න හදන්නේ කියලා. මෙයා ගොඩක් වෙලාට කතා කරන්නේ මේ ජීවිතෙන් පස්සේ ජීවිතයක් ගැන. ඒකට පුංචි කැපකිරීමක් කරාට කමක් නැහැ කියලා කියනවා. මෙලා ෂෙපර්ඩ්ගේ අනිත් ගෝලයා ඇවිල්ලා ડોක්ටර් ගේබ්‍රියල්ව අරගෙන යනවා. ෂෙපර්ඩ් අහනවා කොහෙද කියලා. මේ වෙලාවේ කියන්නේ අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ડોක්ටර් එනවා ලෙවිට්ට ගහලා දාලා බැඳලා දාලා. ලෙවිට් කියනවා මගේ ඉස්සරහා එයා දෙන්නෙක්ව මැරුවා හින්දා මට කියන්න උනා කියලා. මෙලා අහනවා ඒක මොනවාද කරේ කියලා. ලෙවිට් කියන්නේ මම යාට උදව් කරා කියලා ඒක ලබා ගන්න මට උදව් කරන්න උනා කියලා. ජෙම් 9 එක අර රහස් කාමරේ තිබුණ එක බයෝ වෙපන් එක ජීවාවිය ලබා ගන්න උදව් කරා කියලා තමයි කියන්නේ. කලින් මේ ලෝකෙ හිටපු බාඩෝඩියන්ස්ලා මැරුණෙත් මේ ජීවාවිය නිසා. ඒ වෙලාවේ හදන්නේ මේක සම්පූර්ණයෙන් වාතය එකතු කරන තැනට එකතු කරලා මේ බාඩෝවල ඉන්න හැමෝම ඉවරයක් කරලා දාන්න. ඒකට ඕනේ බෙලුමි නැති වුණ එකේ පලිය ගන්න බාඩෝවල ජීවත් වෙන හැමෝම ඉවරයක් කරලා දාලා. ඒක තමයි මේ බයෝ වෙපන් එකෙන් එයා කරන්න හදන්නේ. හොප් කියන්නේ අපි ඉක්මනට මෙතනින් ගියා නම් හරි කියලා. හැබැයි ලෙවිට් කියන්නේ එයාව නවත්තන්න අහිංසක මිනිස්සු මල්ලා දායි කියලා. ඊළඟට ලෙවිට් එහෙම බැඳලා දාලා ඔක්ටේවියා පිටත් වෙලා යනවා. කොහොම හරි මේ වෙලාවේ අපේ මොන්ටිගේ පුතාට මේ අකුරු බල ඉද්දි තේරෙන්න ගන්නවා. එයා කියනවා මේවා නිකන් කොරියන් භාෂාවෙන් කැඩිලා වගේවා කියලා. මගේ තාත්තා කොරියන් මට පුංචි කාලේ ඒවා ඉගෙනුවා කියලා ස්පේස්ෂිප් එකේ ඉද්දි. ඒ වගේම මේ ඉන්න කට්ටිය හරියට මේකේ ඒවා හරියටම කියවලා නැහැ කියලා තමයි කියන්නේ. මේගොල්ලෝ මේ අන්තිම යුද්ධය කියන වචනේ එහෙම වැරදිලා
පරිවර්තනය කරලා කියලා කියනවා. කවුරු හරි වැරදි දෙයක් හිතේ තියාගෙන උත්තරයක් හොයන්න හැදුවොත් එයාට ඒ හිතේ තියෙන උත්තරේ ලැබෙනවා කියලා කියනවා හරියකට වඩා. මේකේ තියෙන හරියට පරීක්ෂණයක් ගැන ජජ්මන්ට් එකක් ගැන ඒකට ලැහැස්ති වෙන එකක් ගැන කියලා තමයි කියන්නේ. යුද්ධයක් වයලන්ස් මේ මොකුත් නැහැ කියලා කියනවා මේකේ තියෙන පරිවර්තනය හරියට කරාම. ගේබ්‍රියල් මෙතෙන්ට එනවා. ගේබ්‍රියල් එද්දි අහනවා මට මොනවාද මිස් වුනේ කියලා. මොන්ටිගේ පුතා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි මම බුද්ධිමතෙක් කියන එක ඔයාට මිස් වුණා කියලා. ජෝඩ්න්ට තියරි එකක් තියෙනවා කියලා කියනවා නයිලා. හැබැයි ජෝඩ්න් කියන්නේ ඒගොල්ලෝ එක වැරදියට තේරුම් අරන් කියලා. අන්තිම වෝ එක කියලා ලාස්ට් වෝ එක කියලා කියන්නේ යුද්ධයක් නෙමෙයි ඒක ලොකු ටෙස්ට් එකක් කියලා කියනවා. කවුරු හරි කෝඩ් එක දාන කෙනා තමයි මේ මිනිස් වර්ගයාම බේරගන්නේ කියලා කියනවා. ජෝඩ්න් අහනවා අපි මේක කියන්න ඕනද කියලා ෂෙපර්ඩ්ට ගේබ්‍රියල් කියන්න එපා කියලා. වගේම ගේබ්‍රියල් කියනවා ඒක මිනිස් වර්ගයාගේ ජීවිතය තීරණය වන පරීක්ෂණයක් නම් ටෙස්ට් එකක් නම් ඒක ෂෙපර්ඩ් එහෙම නැත්නම් කැඩගන්න එක කරන්න හොඳ නැහැ කියලා. ගේබ්‍රියල් අහනවා මොකක්ද ඒකේ තේරුම මට පෙන්වන්න කියලා. ජෝඩ්න් මේ වෙලාවේ කියන්න ගන්නවා මගේ තාත්තා කොරියන් භාෂාවත් එක්ක බලද්දි මේක සම්බන්ධයි කියලා. සැන්ටම් වල ඉඳලා හොයන්න උත්සාහ කරනවා කොහෙද ගියේ කියලා. රසල් එහෙම නැත්නම් ෂිඩෙඩා. ෂිඩෙඩාත් එක්ක කට්ටිය එකතු වෙලා ෂිඩෙඩාගේ දේශනාව අහගෙන ඉන්නවා. මගේ මිනිස්සුනා මගේ ඉස්සරහා දන ගහන්න කියලා කියනවා. දන ගැහුවේ නැත්නම් මැරෙයි කියලා කියනවා. ඒලා ඉන්ද්‍රාවිලා කියන්නේ කවුරුත් දන ගහන්න එපා, කවුරුත් දන ගහන්න එපා කියලා. ඉන්ද්‍රාවිලා කියන්නේ උඹට යන්න වෙන්නේ මගේ හරහා කියලා. ඉන්ද්‍රා සටනකට අභියෝග කරනවා ෂිඩෙඩා එහෙම නැත්නම් ඩාර්ක් කමාන්ඩර්ට. ෂිඩෙඩා කියන්නේ මම මේක බලාපොරොත්තු වෙන්න හිටියේ කියලා. එළියට ගිහලා ලොකු සටනක් පටන් ගන්නවා. ඉන්ද්‍රා සටන් කරන්න පටන් ගන්නවා ෂිඩෙඩා එක්ක. ෂිඩෙඩා දක්ෂයි, ලොකු රණශූරයෙක්. එයා සටන් කරනවා ඉන්ද්‍රාත් එක්ක කරට කර. ඉන්ද්‍රාට දන ගහන්න කියලා කියනවා. අන්තිමට යටත් කරගන්න ඉන්ද්‍රා කියන්නේ මගේ මිනිස්සුන් අරන් යන්න මං උඹට ඉඩ දෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ ෂිඩෙඩා ඉන්ද්‍රා විවරයක් කරන් ලැහැස්ති වෙද්දී අනිත් පැත්තෙන් උඩින් පයින්නවා මැඩි පියකුත් තරම් ඇටැක් කරනවා ෂිඩෙඩාට. ඒක ඇහැ කපලා යන්නම ගහනවා. ෂිඩෙඩා මේ වෙලාවේ ඇහත් අල්ලගෙන බිම දානවා මැඩිව. එයාට පියෙන් අනින්න හදද්දී ඉන්ද්‍රා නැකිලා කියනවා ඔක නවත්තන්න මම ඔයාගේ ඉස්සරහා දන ගහන්නම් එයාට මොකුත් කරන්න එපා කියලා. ඊළඟට ඉන්ද්‍රා ෂිඩෙඩා ඉදිරියේ දන ගහනවා. එයා යටත් වෙනවා ෂිඩෙඩාට. ඒ වගේම ඉන්ද්‍රා යාගේ අනිත් කට්ටියට එයාට පක්ෂපාතී කට්ටියටත් කියනවා ෂිඩෙඩා ඉදන් දන ගහන්න කියලා. මොකද නැත්නම් ෂිඩෙඩා ඒගොල්ලන්ව මරලා දායි කියන බයට. ඉන්ද්‍රා සීනතිරවා බලනවා. ෂිඩෙඩා කැරකිලා බලද්දී ඉන්ද්‍රායි මැඩි තව ඉන්ද්‍රාගේ කට්ටියයි නැහැ. ඒගොල්ලෝ ඉන්ද්‍රාවත් තරම් මෙතනින් ගිහිල්ලා. ෂිඩෙඩා අණ දෙනවා එයාගේ ගෝලෙක්ට අර කෙල්ල හොයාගෙන මරලා දාන්න කියලා. ඒ කියන්නේ මැඩිව. ඒගොම ෂිඩෙඩා කියන අනිත් කට්ටියකට භාගයකට එන්න කියලා අපිට තියනවා කියලා තව කරතාවයක් ඉෂ්ට කරගන්න බැරි වුණ වැඩක්. ෂිඩෙඩා යන්නේ අර කලින් ඉස්සෙල්ලා මරලා දාපු කට්ටිය ඉන්න තැන තුවාලලා ඉන්න කට්ටිය වරයක් කළා දාන්න. ගිහලා බලද්දී තුවාලලා ඉන්න කට්ටිය ඉතුරුලා ඉන්න කට්ටිය එතනින් බේරිලා අරගෙන ගිහිල්ලා මර්ෆි ඇතුළු ඉමෝරි ඇතුළු කණ්ඩායම. ෂිඩෙඩා අණ දෙනවා මෙතන හිටපු කට්ටියගේ නම් ගම් හොයාගෙන ඒගොල්ලන්ගේ පවුල් වල හැමෝම මරලා දාන්න කියලා. ගෝලයා අහනවා ළමයින්වත් මරන්නද කියලා. ෂිඩෙඩා කියන්නේ ළමයි ලොකු වෙලා පලිගන්න එනවා උන්වත් ඉවරයක් කරන්න කියලා. ඉමෝරි මර්ෆි මැඩි ඇතුළු කණ්ඩායම හැංගිලා ඉන්නවා නියුක්ලියර් රියැක්ටර් එක තියෙන තැන. එතන කට්ටියට කාටවත් එන්න බැරි වෙන විදිහට ඉස්සරහින් ලොක් කරගෙන තියෙන්නේ. ඒක බලාගෙන ඉන්නවා පැය ඉවරනකන් ගිහිල්ලා එයා ගන්නවා අර බයෝ වෙපන් එක කට්ටියට යන්න දුන්න වෙලාව ඉවර නිසා. මේක දාන්න හදන්නේ වතුර පිරිසිදු කරන තැනට. මෙතනින් තමයි වාතය පිරිසිදු කරලා එළියට එවන්නේ. මේකට මික්ස් වුණාම මුළු නගරෙටම පැතිරෙනවා මේ විෂ. මේකෙන් දාන්න හදද්දී ක්ලාක් ඇතුළු කණ්ඩායම එනවා ඒකෝක නවත්තන්න කියාගෙන. අපි යන්න නැතුව යන්නේ නැහැ ඒකෝ කියලා කියනවා. ඔක්ටේවියා කියන ඕක කරන්න එපා. ඔයා කරන්න හදන හේතුව මට තේරෙනවා. ඒගොල්ලෝ ගත්තු දේවල් මට තේරෙනවා. අපේ අයියට උන දේ, ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට උන දේ මට තේරෙනවා. හැබැයි ඔක කරන්න එපා. මෙතන අහිංසක මිනිස්සු ඉන්නවා කියලා. හොඳ මිනිස්සෙක් ඉන්නවා කියලා කිව්වහම ඒකෝ අහනවා කවුද ලෙවිඩ්ද කියලා. ලෙවිඩ් ඔයාගේ මතකයන් හොරකම් කළා. ඒගොල්ලන්ට ඔයාගේ තොරතුරු කිව්වා කියලා කියනවා. ඒ නිසා තමයි මේ හැමදේම උනේ කියලා. අපි ඔයාගේ අයියා වෙනුවෙන් මේක කරන්න ඕනේ කියලා කියනවා. ක්ලාක් කියන්නේ මේක කරන්න එපා. අපි මෙහෙම කට්ටියක් නෙවෙයි කියලා. ඒ වෙලාව ඒකෝ කියන්නේ ඔයා කරපු දේවල් වගේ නෙමෙයි ක්ලාක්. ඔයා හැමදේම කරේ ඔයා ආදරය කරන මිනිස්සු බේරගන්න. හැබැයි මං කරන්න හදන්නේ පලි ගන්න කියලා. ඔයාගේ දේ තරම් සංකීර්ණ නෑ. හරි ලේසි. මේක පලි ගැනීමක් කියලා කියනවා. මේ වෙලාවේ රේවන් ඇවිල්ලා කතා කරනවා ඒකෝ මෙහෙම කරන්න එපා. ඔයා මගේ සහෝදරිය. ඒ වගේම ඔයා දන්නවා බෙලමි මේ වගේ දෙයකට කැමති වෙන්නේ නැහැ කියලා. මේක කරන්න එපා කියලා කියනවා. ඒකෝ කියනවා ඔයා වැරදි මම මේක කරනවා කියලා. රේවන් කියන්නේ ඔයා කරොත් මමත් මෙතන ඉන්නවා කියලා. ඒතර ඔයාට මාවත් මරන්න වෙනවා කියලා කියනවා. ඒකෝ බ්‍රේක් වෙනවා. ඒකෝ අඬන්න ගන්නවා. ඒකොට කරගන්න දෙයක් නැති තැන. ඩියෝස හිමීට ගිහලා බයෝ වෙපන් එක අතර ගන්නවා ඒකෝගේ අතින්. කට්ටිය පිටත් වෙන්න යන්න හදද්දී ලොක් අයනවා යන්න දෙන්නේ නැතුව. ඩියෝස සාමදාන වෙන්න අර බයෝ වෙපන් එක දෙනවා මෙයාට. හැබැයි හරියන්නේ නැහැ. මෙයා කියන්නේ උඹලා එකෝ අපේ මිනිස්සු 3 දෙනෙක් මරලා තමයි මේක අරන් තියන්නේ. ලෙවිට්ට වද දීලා. එහෙනම් ඔයගොල්ලන්ට මෙතනින් ගැලවෙන්න දෙන්න බෑ කියලා. ඔයාලා සත්තු වගේ జాතියක් කියලා කියනවා. ෂෙපර්ඩ් ගිහලා කතා කරමු කියලා කියනවා. ඒකව අවුරුදු 20ක් යවන්න ඕනේ කියලා කියනවා ස්කයිරින් එකේ හිර කරලා තියන්න. මේලා එකපාරම හොප් කියන්නේ කවුරුත් මැරෙන්නේ නැහැ. උඹ තමයි මැරෙන්නේ කියලා හොප් ටක් ගාලා පියෙන් කපලා දානවා ලොක්කගේ බෙල්ල. මේලා බයෝ වෙපන් එක බිමට වැටෙද්දි හොප් මේක අහුලගෙන එයා ඉක්මනට මේක අරගෙන යනවා වතුරට දාන්න එකෝ කරන්න හදපු එක කරන්න පලි ගන්න. ඒකේ බින්දුවක් දාපු ගමන් අම්මා දුවගෙන ඇවිල්ලා එහෙම නැත්නම් ඩියෝස දුවගෙන ඇවිල්ලා වතුරට වැටෙන්න දෙන්නේ නැතුව ඒක අතින් අල්ල ගන්නවා. ඩියෝස ටක් ගාලා වතුර එක වහනවා. මේ වෙලාවේ ඩියෝසගේ ඇඟ පුරා පැතිරෙන්න ගන්නවා. මේ අමුතු බයෝ වෙපන් එක අපිට මුල් එපිසෝඩ් එක පෙන්නවා කොහමද බාඩෝනියස්ලා
එළියේ ගල් වෙලා ඉන්නේ කියලා. වෙලා හොප්පෙනවා ආපහු අම්මා වල්ල ගන්න අම්මා කියන්නේ මෙයාව අරන් යන්න කියලා. ඒ වෙලාවේ අම්මගේ ඇඟේ මේක පැතිරෙන්න ගන්නවා. ක්ලාක්ට කියනවා එළියට යන්න කියලා. ඔක්ටේවියා හොප් ඇදගෙන එළියට ගිහිල්ලා දොර වහලා දානවා. ඒ වෙලාව වෙද්දී අර වෙපන් එකේ තියෙන ඒ වෛරස් එක වගේ එක බයෝ වෙපන් එක පැතිරෙන්න ගන්නවා. ඉක්මනට මුළු කාමරය පුරාම. අන්තිමට ඩියෝස කියන්නේ මගේ මේ කැපකිරීම නිකන් නාස්ති කරන්න එපා පුංචි එකා කියලා හොප්ට. මට වඩා හොඳ කෙනෙක් වෙන්න කියලා කියනවා. ටෙවිලට ගිහලා දොර වහගත්තු ගමන් මේක පැතිරිලා දොර ළඟටම එනවා. හොප් අඬනවා හොඳටම. මේ එපිසෝඩ් එක ඉවරයි. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ගිහින් එන්නම් ජය වේවා.